ක්‍රිස්මන් තුළ මප්‍රේ භවන්තේනි අද අපි චතාරික සමයේ දෙවන සතියේ බ්‍රහස්පතින්දා දිනයට පාදබනවා. ප්‍රමවන්තේනි අද දේව වචනය තාමත් ලස්සනයි මගේ ජීවිතවලට. අද උන්වහන්සේ කියනවා මිනිසුන් තුළ විශ්වාසය තබන අයට උන්වහන්සේගේ විපාකය ලැබෙන බව. දෙවිඳුන් තුළ විශ්වාසය තබන කෙනාගේ ජීවිත උන්වහන්සේ කවදාවත් ඔවුන්ව අත් නොහරින බව උන්වහන්සේ අද දවසේදී ඔබට මට පොරොන්දුවක් දෙනවා. ප්‍රමවන්තේනි අද දවසේ අපි දකිනවා ධනපතියාගේ ජීවිතයත් එවකම ලාසරගේ ජීවිතයත් මේ දෙදෙනාගේ ජීවිතත් මේ ලෝකයේ තුල ලෝකෝත්තර දේවල් සොයවලා ජීවත් වෙච්ච ධනපතියා අවසානයේදී ලබාගත් ප්‍රතිඵලය කුමක්ද? ඒ තමයි නිරාගින්න. එවකම ලාසරස් මේ ලෝකේ දුක් විඳා හිඟන්නෙක් වගේ ජීවත් වුණා. කන නැතුව හිටියා, බොන්න නැතුව හිටියා. නමුත් අවසානයේ මොකක්ද වුනේ? අවසානයේ ආබ්‍රහම්ගේ තුරුවලට ඔහු ගමන් කරා. ප්‍රේමවන්තනි, ඔබයි මමයි මේ ලෝකයේ තුල ජීවත් වුණත් අපි ගොඩාක් වෙලාවට අපි හිතනවා මෙන්න මේ දේ. අපි සල්ලි තිබුණොත් අපිට ඇති ජීවිතේ. අපිට යාහන වාහන තිබුණොත් අපේ ජීවිතේ ඇති. අපි ධනපති එක්කත් අපි ජීවත් වෙද්දී අපිට හැමදේම හරියාවි කියලා අපි හිතනවා. නමුත් අපේ ජීවිතේ අවසානයේ කුමක්ද කියන එක අපි කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. අපි එමනම් අපි ජීවත් වන්නේ මනුෂ්‍යයන්ගේ කීවීම් වලට, වචන වලට, වදන් වලට. අපි දෙවියන්ගේ වදන් වලට අපි ජීවත් වන්නේ නැහැ. දෙවියන්ගේ දෙන පොරොන්දුවට අපි ජීවත් වෙන්නේ නැහැ. ඇයි මා ප්‍රියමවන්තේනි? මේක තමයි අපේ ජීවිතයේ යථාර්ථය. ඒ නිසා අද කල්පනා කළ බැලිය යුතු කාරණයක් මේක. මේ ලෝකෝත්තර දේවල් අපිට අවශ්‍ය නැතුව නෙවෙයි. නමුත් මේ දේවල් ප්‍රථමයෙන්ම මේවා ලබා ගන්නට මම නැත්තම් මේක තමයි මගේ ප්‍රථම ස්ථානය කියලා අපිට ජීවත් වන්නත් බෑ. මේ ලෝකේ අපි කවදාවත් අපි කිසිම දෙයක් අපි මේ ලෝකේ රැගෙන ආවෙත් නැහැ. අපි රැගෙන යන්නෙත් නැහැ. අපි රැගෙන යන්නේ අපේ ආත්මීය පිරිසුදුකම විතරයි. අපි එකතු කරන හොඳ දේවල් පමණයි. අපි මේ ලෝකෙ තුල දෙවියන් එක්ක අපි ජීවත් වනකොට දෙවියන්ගේ වදන් වලට අනුව ජීවත් වන විට පමණයි අපිට ගැලවීම ලබා ගන්නට පුළුවන්. ඒ නිසා අද දවසේදී කල්පනා කරලා බලමු මගේ ජීවිත කෙසේද ගත කරන්න කියලා. අනේ සඳහා උන්වහන්සේගේ වරම් ඉල්ලමින් අද දවසේ අපි යාච්ඡා කරමු. වහමුතුම ජෙසුස් පිටයි.